ඉංග්ලිෂ් වල තියෙන ඩබල් මීනින් එකක් නැත්නම් එහෙම නැත්නම් අර සෙකන්ඩ් මීනින් එකක් තියෙන ලස්සන ෆ්‍රේසස් ටිකක් අද කියලා දෙන්නම්. ජීවිත කාලෙට මොනේ ටිකක් අන්තිමටම කියන එක පුරුෂ පාර්ශවයට ටිකක් වැඩිපුර ඕන වෙන එකක්. ඉංග්‍රීසි වලින් මම කිව්වොත් I see කියලා හැම වෙලේම මේකේ තේරුම මගේ ඇහැට පේනවා කියන එක නෙවෙයි. So if I say I see a bird in the sky ඒකේ තේරුම මගේ ඇහැට අහසේ ඉන්න කුරුල්ලෙක් පේනවා. හැබැයි ඔයා මොනවා හරි දෙයක් explain කරාට පස්සේ මං කිව්වොත් oh I see කියලා ඒකේ තේරුම මට පේනව නෙවෙයි මට තේරෙනවා. So I see කියන එකට තියෙනවා I understand කියන second meaning එක. ඒ වගේම ඔයා කිව්වොත් එහෙම I hear you කියලා. I hear you ඒකේ literal meaning එක වචනවල අර්ථය I can hear your voice. right? මට ඔයාගේ කටහඬ හෝ යම් කිසි දෙයක් ඇහෙනවා කියන අර්ථය. හැබැයි if I say I hear you ඔයා මට කියනවා this job is so difficult. මට හරිම අමාරුයි මේ රස්සාව කරන්න. මට එපා වෙලා තියෙන්නේ. ගෙදර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න. At the end I say yeah I hear you. ඒකේ තේරුම මට ඔයාව ඇහෙනව නෙවෙයි. I can understand how you feel. මට ඔයාගේ feelings තේරෙනවා. ඔයාට දැනෙන විදිහ මට තේරෙනවා කියන second meaning එක I hear you කියන එකේ තියෙනවා. ඊළඟට මං කිව්වොත් it's on me කියලා. It's on me. literal meaning එක ඒක මගේ උඩ තියනවා. ඒක මගේ ඇඟ උඩ තියනවා කියන අර්ථය. හැබැයි that has a nice second meaning. It's on me. ඒක මගේ ගානේ කියලා සිංහලෙන් කියන්නේ. So don't worry about the coffee. It's on me. අන්තිම එක හස්බන්ඩ්ලා ටිකක් ඉම්පෝටන්ට් කොල්ලොන්ටත් ඉම්පෝටන්ට්. ඔයාගේ වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කිව්වොත් I am fine කියලා හැම වෙලේම මේකේ තේරුම I am fine මම හොඳින් කියන එක විතරක්ම නෙවෙයි. එයා හොඳින් නෑ. තද්ද වෙලා ඉන්න වෙලාවකත් එයා කියන්නේ I am fine කියලා. ඒක පොඩි එක්ස්ට්‍රා ටිප් එකක්.